1999 මේ ඉන්දියානු ව්‍යාපාරිකයා එයාගේ කාර් බිස්නස් එක විකුණන්න ඇමරිකාවට ගියා. එයා ගියේ කාගාවට දන්නවද? ලෝකේ ලොකුම වාහන සමාගමට ෆෝඩ් හම්බෙන්න. එදා මීටින් එකේදී ෆෝඩ් සමාගමේ අයිතිකාරයා බිල් ෆෝඩ් මේ ඉන්දියානු මිනිස්සයාට අපහාස කළා. උඹලා මොකටද කාර් හදන්නේ? උඹලා කාර් ගැන දන්නේ මොනවද? අපි මේ බිස්නස් එක අරගෙන උඹලට ලොකු උදව්වක් කරන්නේ. ඒකට ස්තුති කරපන්. මුළු කාමරේම මෙන්න මේ මිනිස්සයාට hina වුණා. මේ මිනිස්සයාට පොළව පලාගෙන යන්න හිතුණා. එයා එදා රෑම ෆ්ලයිට් එකේ ආයි ඉන්දියාවට ආවා. එයා කාර් බිස්නස් එක වික්කේ නෑ. එයා හිතාගත්තා මම මැරෙන්න කලින් උඹට පාඩමක් උගන්වනවා කියලා. මේ කතාව අහන් ඉන්න ඔයා මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. ඔයා උදව් ඉල්ලගෙන ගිය තැනකදී මිනිස්සු ඔයාව බල්ලෙක් ගානට දාලා සැලකුවොත් ඔයා මොකද කරන්නේ? ඔයා ඒ ලැජ්ජාව හිතේ තියාගෙන විඳවනවද? නැත්නම් ඒක ගැම්මක් කරගෙන කවදා හරි මේ මිනිස්සුන්ව ඔයාගේ ළඟට ගෙන්න ගන්නවද? ඔයාට අපහාස කරපු අයට වචනෙන් නැතුව වැඩෙන් උත්තර දෙන්න කැමති නම් පහලින් silent revenge කියලා දැන්ම කමෙන්ට් එකක් දාන්න. ඔව් ටයිප් කරලම කමෙන්ට් එකක් දාන්න. අපි බලමු කී දෙනෙක් වචනෙන් නැතුව වැඩවලින් මේ දේ කරලා පෙන්නනවද කියලා. හරි අපි බලමු එයා කොහොමද පලිගත්තේ කියලා. හරියටම අවුරුදු 9ක් ගියා. කාලය වෙනස් වුණා. 2008 දී ෆෝඩ් කම්පැනිය බංකොලොත් වුණා. එයාලගේ සුපිරිම කාර් දෙක ජැගුවර් සහ ලෑන්ඩ් රෝවර් විකුණ ගන්න බැරුව හිටියේ. එදා අපහාසය විඳපු ඒ ඉන්දියානු මිනිස්සයා ඇමරිකාවට ගියා. එයා අර කාර් බෑන්ඩ් දෙකම සල්ලි වලට ගත්තා. එදා එයාට hina වුණ බිල් ෆෝඩ් මොකක්ද කිව්වේ දන්නවද? මිස්ටර් ටාටා ඔයා අපේ කාර් ටික අරගෙන අපිට ලොකු උදව්වක් කළේ. ගොඩක් ස්තුතියි. දැන් ඔයා දන්නවා මේ කවුද කියලා. මුළු ලෝකයම දිනපු ඉන්දියාවේ රත්තරන් මිනිස්සයා රතන් ටාටා මිනිස්සුන්ට ඔයාට ගල් ගහන්න දෙන්න. කවදා හරි ඔයා ඒ ගල් වලින් මාලිගාවක් හදන්න. මේ වගේ ජීවිතේ දිනන්න ඕන කතා අහන්න අපිත් එක්ක එකතු වෙන්න අපිව ෆලෝ කරලා තියාගන්න. එච්චරයි.